මම කියන්න ගියේ ඒක නෙවෙයි. ඉංග්‍රීසි වලින් කියමු. සමහර වෙලාවට අපි තව කෙනෙක් එක්ක කතා බහ කරද්දී අනේ මම අදහස් කරේ ඒක නෙමෙයි, අනේ මම කියන්න හැදුවේ ඒක නෙමෙයි, අනේ මට ඕනේ උනේ කියන්න ඒ දේ නෙමෙයි. මෙන්න මේ වගේ වාක්‍ය අපි භාවිතා කරනවනේ. මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්නයි යන්නේ. මේ සඳහා අපි ඉංග්‍රීසියේදී භාවිතා කරන වචනය තමයි mean කියලා කියන්නේ. මේ mean කියන වචනයට තේරුම් කීපයක් තියෙනවා. අදහස් කරනවා, අඟවන්න හදනවා, කියන්න උත්සාහ කරනවා. මෙන්න මේ තේරුම් සියල්ලම mean කියන වචනයේ ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපි මේ වචනය උදාහරණ වාක්‍ය ටිකක් එක්ක කතා කරලා බලමු. I mean you can do it better than me. මේ වාක්‍යයේ තේරුම තමයි මම අදහස් කරන්නේ ඔයාට ඒක මට වඩා හොඳට කරන්න පුළුවන් කියලා. කොටස් වශයෙන් අපි ගමුකෝ. I mean මම අදහස් කරනවා. එහෙම නැත්නම් මම කියන්න උත්සාහ කරනවා. You can do it ඔයාට ඒක කරන්න පුළුවන් better ගොඩක් හොඳින් than me මට වඩා. දැන් ඔයාලට better කියන වචනය, than කියන වචනය භාවිතා කරන හැටි ගැන අවබෝධයක් නැත්නම් මං වෙනම පාඩම් දෙකක් කරලා තියෙනවා මේ වචන දෙක භාවිතා කරන විදිහ ගැන. ඔයාලට පුළුවන් viral beam එකේ වීඩියෝ සර්ච් කරලා ඒ පාඩම් දෙක බලන්න. දෙවනි වාක්‍ය. You mean you really can't swim. ඔයා අදහස් කරන්නේ, එහෙම නැත්නම් ඔයා කියන්න හදන්නේ ඔයාට ඇත්තටම පීනන්න බෑ කියලා. You mean කියලා කියන්නේ ඔයා අදහස් කරනවා කියන අර්ථය. You really ඔයාට ඇත්තටම can't swim පීනන්න බෑ. තුන්වෙනි වාක්‍ය he means ඔහු අදහස් කරනවා, එහෙම නැත්නම් ඔහු කියන්න හදන්නේ you are very clever. You are very clever කියලා කියන්නේ ඔයා ගොඩක් දක්ෂයි. ඔහු කියන්න හදන්නේ ඔයා ගොඩක් දක්ෂයි කියලා. එහෙම නැත්නම් ඔහු අදහස් කරන්නේ ඔයා ගොඩක් දක්ෂයි කියලා. දැන් මෙතනදී ඔයාලට තවත් ප්‍රශ්නයක් එයි. I mean you mean කියලා මම භාවිතා කරාට තුන්වෙනි වාක්‍යය ඇතුළත he means කියලා තමයි භාවිතා කරලා තියෙන්නේ. මෙතනදී ඇයි S form එකක් එකතු වුනේ? he, she, it කියන වචන තුනත් එක්ක අපි හැම වෙලේම ක්‍රියාපදයට S form එකක් එකතු කරනවා simple present වාක්‍යවලදී. ඉතින් ඔයාලට simple present කියන වාක්‍ය රටාව භාවිතා කරන්නේ කොහොමද කියලා මේ උඩ තියෙන link එක click කරොත් බලා ගන්න පුළුවන්. එතකොට මේ ගැන අවබෝධයක් ලැබෙවි. දැන් මෙච්චර වෙලා අපි හරි තව කවුරු හරි යම් කිසි දෙයක් අදහස් කරනවා, අඟවනවා, කියන්න හදනවා කියන අර්ථයෙන් ඉස්මතු කරන හැටි ඉගෙන ගත්තේ. මෙතන ඉඳලා අපි ඉගෙන ගමු යම් කිසි දෙයක් ඒ විදිහට නෙමෙයි කියන්න හැදුවේ, ඒ විදිහට නෙමෙයි මම අඟවන්නේ, ඒ විදිහට නෙමෙයි මම මේ පැහැදිලි කරන්නේ කියන අර්ථයන් ඉස්මතු කරන්නේ කොහොමද කියලා. පළවෙනි වාක්‍යය I don't mean to insult them. මේකේ තේරුම තමයි මම කියන්නේ එයාලට අපහාස කරන්න කියලා නෙමෙයි. I don't mean කියලා කියන්නේ මම අදහස් කරන්නේ ඒක නෙමෙයි කියන අර්ථය. මොකක්ද අදහස් කරන්නේ නැත්තේ? To insult them. ඔවුන්ට අපහාස කරන්න. ඊළඟට I didn't mean that. මම ඒක නෙමෙයි අදහස් කරේ. දැන් මෙතනදී හොඳට මතක තියාගන්න don't කියන වචනය භාවිතා කරන්නේ අපි මේ දැන් ඒ දේ අදහස් කරන්නේ නැහැ කියන අර්ථය ඉස්මතු කරන්න. didn't කියන එක අපි භාවිතා කරන්නේ ඒ දේ අදහස් කළේ නැහැ කියලා ඒ අර්ථය ඉස්මතු කරන්න. තව චුට්ටක් මම පැහැදිලි කරන්නම්. දැන් ඔයා යාළුවෙක් එක්ක මොනවා හරි කතා කර ඉද්දී යාළුවා ඒ දේ වැරදියට තේරුම් ගන්නවා. එතනදී ඔයාට කියන්න පුළුවන් මම කියන්න හදන්නේ ඒක නෙමෙයි. එතකොට I don't mean that කියලා ඔයාට කියන්න පුළුවන්. ඊට පස්සේ ඔය යාළුවම ඔයා කියන කතාව අහගෙන ඉඳලා තව සතියකට විතර පස්සේ ඔයා මෙහෙමනේ කිව්වේ කියලා කියනවා. දැන් ඒ සිද්ධිය වෙලා ගොඩක් කල්නේ. ඒ කියන්නේ වෙලා ඉවර වෙච්ච සිද්ධියක්. එතනදී ඔයා යාළුවට කියනවා අයියෝ නෑ ඒ වෙලාවේ මම කියන්න හැදුවේ මේක නෙමෙයි කියලා. එතකොට I didn't mean that කියලා තමයි භාවිතා කරන්න ඕනේ.
එහෙනම් පළවෙනි වාක්‍යයේ I don't කියලා මම භාවිතා කරන්නේ මේ වෙලාවේ වෙන සිද්ධියක් ගැන අපි කතා කරන නිසා. දෙවැනි වාක්‍යයේ I didn't කියලා මම භාවිතා කරන්නේ වෙලා ඉවර වෙච්ච සිද්ධියක් ගැන කතා කරන්න අවශ්‍ය නිසා. තුන්වෙනි වාක්‍යය He doesn't mean to change your lifestyle. එයා අදහස් කරන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනි කියලා. දැන් කවුරු හරි කෙනෙක් අපිට උපදෙස් දෙනවා කියලා හිතන්නකෝ මෙන්න මේ විදියට ඉන්න, මෙහෙම කන්න, මෙහෙම බොන්න, මෙහෙම අඳින්න කියලා. එතකොට අපිට හිතෙනවා එයා අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න තමයි යන්නේ කියලා. එතනදී අපි ඒ ගැන තව කෙනෙක් එක්ක කතා කරොත් ඒ පුද්ගලයා අපිට මෙන්න මෙහෙම කියනවා. නෑ එයා හදන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න නෙමෙයි. එයා අදහස් කරන්නේ ඒක නෙමෙයි කියලා එයා කියනවා. කොහොමද කියන්නේ? He doesn't mean ඔහු අදහස් කරන්නේ නෑ to change වෙනස් කරන්නට your lifestyle ඔයාගේ lifestyle එක. ඊළඟ වාක්‍ය It doesn't mean I want to marry you. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට ඔයාව විවාහ කරගන්න ඕනි කියලා. දැන් කවුරු හරි තව කෙනෙක්ට කියනවා මම ඔයාට උදව් කරා කියලා ඒකේ තේරුම මට ඔයාව විවාහ කරගන්න ඕනි කියන එක නෙමෙයි. මේ වගේ දෙබසක් අපි කොහොමද කියන්නේ? It doesn't mean ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. I want to මට ඕනේ marry you ඔයාව විවාහ කරගන්න. දැන් ඔයාලට පේනවා මේ හැම වාක්‍යයකම එහෙම නෙමෙයි කියන අර්ථයනේ අපි ඉස්මතු කරන්න ගියේ. ඉතින් අපි don't කියලා භාවිතා කරා, didn't කියලා භාවිතා කරා, doesn't කියලා භාවිතා කරා. ඔයාලට මේ ටික භාවිතා කරන විදිහ ගැන අවබෝධයක් නැත්නම් ඒත් ඔයාලා simple present, simple past, simple future කියන tenses ටික මුලින් බලලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාඩම තේරුම් ගන්න ඔයාලට අමාරු වෙයි. දැන් අපි බලමු මේ mean කියන වචනය භාවිතා කරලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා. What does it mean? මොකක්ද ඒකේ තේරුම? දැන් මේක සමහර අය what is that mean කියලාත් කියනවා. මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරන්නම්. හැබැයි what does it mean කියන එක බහුලව භාවිතා වෙනවා. ඒක නිවැරදි වාක්‍යයක් අපිට භාවිතා කරන්නත් පුළුවන්. මොකක්ද ඒකේ තේරුම කියන අර්ථය ඉස්මතු කරන්න. ඊළඟට what do you mean by that? ඔයා මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඕකම අපිට අහන්න පුළුවන් what did you mean by that? මොකක්ද ඔයා ඒකෙන් අදහස් කළේ? ඕක ආපහු අපිට අහන්න පුළුවන් what does she mean by that? මොකක්ද ඇය ඒකෙන් අදහස් කරේ? දැන් මේ අන්තිම වාක්‍ය තුනේ මම වෙනස පැහැදිලි කරන්නම්. හැම වෙලේම මතක තියාගන්න I, we, you, they කියන වචන තුනත් එක්ක මොනවද අදහස් කරන්නේ කියන අර්ථය ඉස්මතු කරනවා නම් අපි භාවිතා කරන්නේ do form එක. What do you mean by that? What do they mean by that? What do we mean by that? මෙන්න මේ විදිහට. දැන් අපි අන්තිම වාක්‍යෙට ගියොත් හැම වෙලේම he, she, it කියන වචන තුනත් එක්ක මොනවද එයා අදහස් කරන්නේ කියන අර්ථය ඉස්මතු කරන්න අවශ්‍ය වුණොත් අපි භාවිතා කරන්නේ does කියන ෆෝම් එක. What does she mean by that? What does he mean by that? What does it mean by that? මෙන්න මේ විදිහට. මේ හැමදේම අන්තර්ගත වෙනවා simple present කියන වාක්‍ය රටාව ඇතුළත. මම ආපෞසරයක් කියනවා ඒ වාක්‍ය රටාව හොඳට අධ්‍යයනය කරලා ඊට පස්සේ මේ පාඩම බැලුවොත් ටක් ගාලා මේ පාඩම ඔයාලට අල්ලගන්න පුළුවන්. ඉතින් මේ වගේ වචනයක් අහුවුනාම ඔයාලා කරන්න ඕනේ දේ තමයි පුළුවන් තරම් මේ වචනය භාවිතා කරලා අලුත් වාක්‍ය නිර්මාණය කරන්න උත්සාහ ගන්න එක. එහෙම කරාම තමයි අපේ ඉංග්‍රීසි දැනුම අපිට ඉම්ප්‍රූව් කරගන්න ලේසි වෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලට සහ ඔයාලගේ පුංචි දරුවෝ දෙගොල්ලටම ඉංග්‍රීසි ගෙදරදීම ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට අපි DVD පට දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ DVD පට ගැන විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්.